හෙලෝ වෙල්කම් ටු මයි YouTube channel. මේක තමයි මගේ පළවෙනි vlog එක. අපි බලමුද මම මේ කොහෙද ඉන්නේ කියලා. මම මේ ඉන්නේ නාවල තියෙන තෙත්බිම් උද්‍යානයේ. අපිට එක්සර්සයිස් කරන්න, ඇවිදින්න, නිදහසේ කතා කර කර ඉන්න හොඳම තැනක් තමයි මේ තියෙන්නේ. හැබැයි මෙතනට ෆුඩ් අයිටම්ස් නම් ගෙනියන්න දෙන්නේ නැහැ. හැබැයි අපිට මෙතන ලස්සන බලලා එක්සර්සයිස් කරලා නිදහසේ කාලය ගත කරන්න පුළුවන් හරිම ලස්සන තැනක් තමයි මේ තියෙන්නේ. කොළඹ සමහර පාර්ක්වලට ගියාම අපිට පාර්ක් කරන්න වාහනේ පාර්ක් කරන්නවත් ඉඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි මෙතන එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන පාරේ වුණත් ඉඩ තියෙන තැන් ගොඩාක් තියෙනවා. වාහන පාර්ක් කරන්න වුණත් පුළුවන්. කොයි වෙලාවෙ අපිට ගියත් මෙතනට. අනිත් එක තමයි මේක ඇතුලේ කෑම ගන්න අපිට අවස්ථාවක් හම්බුනේ නැති වුණාට මේ අහල පහල හොඳ රෙස්ටුරන්ට් ගොඩාක්ම තියෙනවා. එතනින් අපිට මීටර් 100කටත් වඩා අඩු දුරක් යනකොට Java Lounge එක, එතකොට තවත් රෙස්ටුරන්ට් එකක්, ඒ වගේ පහසුකම් මේ අහල පහල අපිට තියෙනවා. මෙතනට චූටි බබාලව එක්කන් එනවා නම් පොඩ්ඩක් අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද මෙතන ආරක්ෂිත ආවරණයක් නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. ලස්සන බලනවා වගේම අපි හැමෝගේම ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා ගොඩාක්ම චූටි බබාලා අරගෙන එනවා නම් චුට්ටක් පරිස්සමෙන් බලා ගන්න වෙනවා. මොකද මේ අවට මේ ඇල දෙපැත්තේ කිසිම ආවරණයක් නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ නිසා මෙතනින් ලිස්සලා වැටෙන්න වගේ හැකියාවක් තියෙනවා. මෙතනට එන්න කිසිම කරදරයක් නැහැ. මොකද ඕන වෙලාවක අපිට බස් තියෙනවා මෙතනට. ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික වාහනයක් නැත්නම් අපිට බස් එකේ එන්න පුළුවන්. මොකද 176 බස් රූට් එකේ ඕන තරම් බස් තියෙනවා. කිසිම කරදරයක් නැහැ මෙතනට එන්න. අනිත් එක අනිත් පැත්තෙන් එනවා නම් 163 බස් රූට් එකක් තියෙනවා. ඒකෙත් කිසිම කරදරයක් නැතුව මෙතනට ළඟා වෙන්න හැකියාවක් තියෙනවා. රෑ වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඕන තරම් බස් 176 බස් හැම වෙලාවෙම වගේ මෙතන ගන්න පුළුවන්. අපිට ඕනේ නම් මෙතන ෆොටෝ ෂූට් එකක් උනත් කරගන්න පුළුවන්. මෙතන ලොකු තදබදයක් නැහැ. අපි සමහර වෙලාවට විහාර මහදේව පාර්ක් එකට වගේ ගියොත් එතන හරිම රෂ් එකක් තියෙනවා. හැබැයි මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට ලස්සනට අපේ ෆොටෝ ෂූට් එක උනත් කරගන්න පුළුවන්. මොකද සාධාරණ මුදලකට ඒ පහසුකමත් ඕගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන්. මම මුලිනුත් කිව්වනේ මේක මගේ පළවෙනි vlog එක. අඩුපාඩු ගොඩක් නම් තියෙන්න පුළුවන්. හැබැයි මට පොඩි උදව්වක් කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. මගේ channel එකට subscribe කරගෙන යන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම අපි ඉස්සරහට හම්බ වෙනවා එක තවත් මේ වගේ ලස්සන තැන් එක්ක මම ඔයගොල්ලන්ට මම වීඩියෝ සරන් එනවා කියලා පොරොන්දු වෙනවා. එහෙනම් මගේ වීඩියෝ එක බලපු හැමෝටම thank you කියලා කියනවා. එහෙනම් goodbye.